මම වැඩට යනවා. මට බොරු කියන්න එපා. මං ඔයාගේ ෆෝන් එකේ මැසේජ් එක දැක්කා. ඔයා යාළුවොත් එක්ක පාටි එකට යනවා. ඒක ඇත්තද? එහෙනම් ඇයි ඔයා මාව බැන්දේ? ඔයාට පවුලක් ඕනේ ඇයි? මං කරපු වැරද්ද මොකද්ද? පාර්ටි එකට යන එක අපරාධයක්ද? මං ඔයාට කියන්නේ නැත්තේ ඔයා හැම වෙලාවෙම ගැටුමක් හදන නිසා. මං එහෙම යන්නේ මාසෙට එකපාරක් විතරයි. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? මට තේරුම් ගන්න අමාරුයි ඇයි ඔයා මේ විදියට වෙනස් වුනේ කියලා. හැමදේම මට හරි. හරි. මම කොහෙවත් යන්නේ නැහැ. දැන් ඔයා සතුටුද? මේක තමයි වෙන්නේ. ඔයා ඔයාගේ සැමියාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න හදනකොට ඔහු ඔයාගේ සැමියා වෙලා තිබ්බත් ඔහුටත් ඔහුගේම ස්පේස් එකක් ඕනේ. ෆ්‍රෙන්ඩ්ස් එක්ක ඉන්නකොට ඔහුට ලැබෙන සතුට බිරිඳක් හැටියට අපිට හැම වෙලාවෙම දෙන්න බෑ. අපි ආයෙමත් try කරමු. මම වැඩට යනවා. අද ටිකක් ලේට් වෙයි. බොරුව කියන්න ඕනේ නැහැ. මං ඔයාගේ මැසේජ් දැක්කා. ඔයා යන්නේ පාටි එකට නේද? සෝරි. මං කියන්නේ නැත්තේ ඔයා කැමති නැති නිසා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයාටත් ඔයාගේ ස්පේස් එක ඕනේ. ගිහින් enjoy කරන්න. ඔයාට ෂෝද? ඔයා වැඩ ගොඩක් කරනවා ස්ට්‍රෙස් රිලීස් වෙන්නත් ඕනේ. හැබැයි බොන්න ලිමිට් එකට ඩ්‍රින්ක් ඇන්ඩ් ඩ්‍රයිව් කරන්න එපා. කැබ් එකක් බුක් කරගෙන යන්න. හරි ආදරණීය බිරිඳේ. මං ඔයා කියපු දේ අහන්න. මේක තමයි ජීවිතේ. එයාට ස්පේස් දෙන්න. එයා සතුටින් ඉඳී. ඒ සතුට ආයෙමත් ඔයාට මෙයි. ජීවිතය කියන්නේ ආගියු කරන එක නෙවෙයි. අන්ඩර්ස්ටෑන්ඩ් කරන එකයි.